පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුවත් සියලු දෙනා සමගිව රැස්වන්න, සමගිව වාසය කරන්න, මේ කල්යාණ වැඩපිළිවෙලෙහි අවසන් පුරුක නොවන්න. පින්වත් මහණෙනි, මේ ශික්ෂාපදයන්ට, ප්‍රතිපදාවන්ට ගෞරව කරන්න. ස්ථවිර මධ්‍යම නවක භික්ෂූන්ට ගෞරව කරන්න. අසත්පුරුෂ ආශ්‍රය බැහැර කරන්න. සත්පුරුෂයන් නැසුරු කරන්න. සමගිව රැස් වූ විට කරුණු දෙකක් සිදු කරන්න. ධර්මය සාකච්ඡා කරන්න, නැත්නම් ආර්ය නිශ්ශබ්දතාවය සුරකින්න. පින්වත් මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව දෙතිස් කතාවෙන් වැළකී යුතුයි. දස කතාවෙන් යුක්ත විය යුතුයි. ලාමක ආශාවන්ගෙන් බැහැර විය යුතුයි. ඉහළ මාර්ගඵල අවබෝධ කිරීමට අධිෂ්ඨානයෙන් සහ නුවණින් යුතුව වීර්ය කළ යුතුයි. පින්වත් මහණෙනි, අකුසල් වලින් මිදෙන්න සිල් ගුණදම් පුරමින් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රගුණ කරන්න. අප්‍රමාදීව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කර මේ දුක්ඛිත සසර සයුරෙන් එතෙරවන්නට තමා තමාවම දූපතක් කරගන්න.